ආයුබෝවන් දුවේ පුතේ මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ 7 ශ්‍රේණිය දිග කියන පාඩමේ 16 තුන අභ්‍යාසය කොහොමද කරන්න කියලා. මේ වගේ පෙළ පොතේ අමාරු පාඩම් වල අභ්‍යාස කරන විදිහ බලා ගන්න channel එකත් subscribe කරලා තියාගන්න. අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. සුළු කරන්න කියලා කියනවා. සෙන්ටිමීටර වලින් සහ මිලිමීටර වලින් දීලා තියෙන දුර ගුණ කරන්න තමයි අපිට තියෙන්නේ. සාමාන්‍ය පරිදි ගුණ කරමු. මිලිමීටර පැත්තේ තියන්න පුළුවන් උපරිම 9යි. ඒකත් ඔළුවේ තියාගෙන ගාන හදන්න යමු. 5 වාරයක් දෙක 10යිනේ. 10න් බිඳුව දැම්මා එකක් ඉතුරුයි. ඇයි මේ බිඳුව දාන්නේ? මිලිමීටර පැත්තේ තියන්න පුළුවන් 9ක් විතරයි. 5 වාරයක් 5 25යි 25යි 1යි 26යි. එහෙනම් සෙන්ටිමීටර 26යි මිලිමීටර 0යි කියලා එනවා. රෝම ඉලක්කම් අංක 2 සෙන්ටිමීටර 12යි මිලිමීටර 7 ගුණ කරන්න ඕනේ 5න්. 5 වාරයක් 7 35යි. 35න් 5 විතරයි තියන්න පුළුවන් 3ක් සෙන්ටිමීටර වල එහාට ගෙනියනවා. 5 වාරයක් 2 10යි 10යි 3යි 13න් 3 දැම්මා එකක් ඉතුරුයි. 5 වාරයක් 1 5යි 5යි 1යි 6යි. එහෙනම් සෙන්ටිමීටර 63යි මිලිමීටර 5යි කියලා උත්තරයක් එනවා. රෝම ඉලක්කම් අංක 3 මීටර 5යි සෙන්ටිමීටර 25යි. එක්කෙනෙක් මීටර අනිත් එක්කෙනා සෙන්ටිමීටර. මේ පැත්තේ උපරිම තියන්න පුළුවන් 99ක් විතරයි. මොකද මීටර එකකට සෙන්ටිමීටර 100යි. 100 වුණ ගමන් අපි එහා පැත්තට අරන් යන්න ඕනේ. ඒකත් ඔළුවේ තියාගෙන අපි ගාන හදන්න යමු. 7 වාරයක් 5 35න් 5 දැම්මා 3ක් ඉතුරුයි. 7 වාරයක් 2 14යි 14යි 3යි 17යි. 17න් 7 දැම්මා එකක් එහා පැත්තට අරගෙන යනවා. 7 වාරයක් 5 35යි 35යි 1යි 36යි. එහෙනම් මීටර 36යි සෙන්ටිමීටර 75යි කියලා උත්තරයක් එනවා. රෝම ඉලක්කම් අංක 4 මීටර 2යි සෙන්ටිමීටර 50 ගුණ කරන්න ඕනේ 15න්. එහෙනම් අපි ගුණ කරමු 5 වාරයක් බිඳුව බිඳුවයි 5 වාරයක් 5 25න් 5 දැම්මා දෙකක් ඉතුරුයි. 5 වාරයක් 2 10යි 10යි 2යි 12යි. මෙන්න ලියා ගන්න. ලියලා 1 වාරයක් බිඳුව බිඳුවයි 1 වාරයක් 5 5යි 1 වාරයක් 2 2යි. දැන් එකතු කරමු බිඳුවයි 5යි බිඳුවයි 5යි 2යි 5යි 7යි 1යි 2යි 3යි. එතකොට මීටර 37යි සෙන්ටිමීටර 50යි කියලා උත්තරයක් එනවා. රෝම ඉලක්කම් අංක 5 එක්කෙනෙක් කිලෝමීටර අනිත් එක්කෙනා මීටර. එතකොට අපිට මීටර පැත්තේ උපරිම තියන්න පුළුවන් 999ක්. 1000 වුණ ගමන් තමයි අපි කිලෝමීටර පැත්තට අරන් යන්නේ. කිලෝමීටර 35යි මීටර 7 තමයි අපි 6න් ගුණ කරන්නේ. 6 වාරයක් 7 42යි 2 දැම්මා 4ක් ඉතුරුයි. 6 වාරයක් බිඳුව බිඳුවයි බිඳුවයි 4යි 4යි. 6 වාරයක් බිඳුව බිඳුවයි 6 වාරයක් 5 30යි 30න් බිඳුව දැම්මත් 3ක් ඉතුරුයි. 6 වාරයක් 3 18යි 18යි 3යි 21යි. එහෙනම් උත්තරේ එනවා කිලෝමීටර 210යි මීටර 42යි කියලා. රෝම ඉලක්කම් අංක 6 කිලෝමීටර 2යි මීටර 450 16න් ගුණ කරන්න තියෙන්නේ. මීටර පැත්තේ උපරිම තියන්න පුළුවන් 999යි. ඒකත් හිතේ තියාගෙන ගාන හදන්න යන්න. 6 වාරයක් බිඳුව බිඳුවයි 6 වාරයක් 5 30න් බිඳුව දැම්මා 3ක් ඉතුරුයි. 6 වාරයක් 4 24යි 24යි 3යි 27න් 7 දැම්මා දෙකක් ඉතුරුයි. 6 වාරයක් 2 12යි 12යි 2යි 14යි. 1 වාරයක් බිඳුව බිඳුවයි 1 වාරයක් 5 5යි 1 වාරයක් 4 4යි 1 වාරයක් 2 2යි. දැන් තියෙන්නේ අපිට එකතු කරන්න. බිඳුවයි 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 7යි 5යි 12න් 2 දැම්මා එකක් ඉතුරු 4යි 4යි 8යි 1යි 9යි 2යි 1යි 3යි. එහෙනම් උත්තරේ එනවා කිලෝමීටර 39යි මීටර 200යි කියලා. ප්‍රශ්න අංක 2 ළමා ඇඳුමක් වැසීමට රෙදි මීටර 1යි සෙන්ටිමීටර 35ක් අවශ්‍ය වේ. එවැනි ඇඳුම් 8ක් මැසීමට අවශ්‍ය රෙදි ප්‍රමාණය අහනවා. එතකොට එකක් මහන්න අවශ්‍ය ප්‍රමාණය 8ෙන් ගුණ කරා නම් හරි.
8 වාරයක් පහ 40න් බිංදුව දැම්ම 4ක් ඉතුරුයි. 8 වාරයක් 3 24යි. 24යි 4යි 28න් 8 දැම්මා 2ක් ඉතුරුයි. 8 වාරයක් 1 8යි. 8යි 2යි 10යි. එහෙනම් මේ වගේ ඇඳුම් 8ක් මාණ්ඩ රෙදි මීටර 10යි සෙන්ටිමීටර 80ක් අවශ්‍යයි. ප්‍රශ්න අංක 3 බිත්ති සැරසිල්ලක් සෑදීම සඳහා සෙන්ටිමීටර 12යි මිලිමීටර 5ක් දිග රිබන් කෑලි 7ක් කපා ගත යුතුය. මෙම කැබලි සියල්ල කපා ගැනීමට අවශ්‍ය රිබන් පටියේ දිග සොයන්නලු. එහෙනම් එක කෑල්ලක් සෙන්ටිමීටර 12යි මිලිමීටර 5ක් වෙන කෑලි 7ක් කපන්න ඕනේ. 7 වාරයක් 5 35න් 5 දැම්මා 3ක් ඉතුරුයි. 7 වාරයක් 2 14යි 14යි 3යි 17න් 7 දැම්මා 1ක් ඉතුරුයි. 7 වාරයක් 1 7යි 7යි 1යි 8යි. එහෙනම් මෙන්න මේ බිත්ති සැරසිල්ල හදන්න මෙන්න මේ ප්‍රමාණයක් දිග රිබන් පටි කෑලි 7ක් කපා ගන්න සෙන්ටිමීටර 87යි මිලිමීටර 5ක් අවශ්‍ය වෙනවා. ප්‍රශ්න අංක 4 ක්‍රීඩා පිට්ටනියක සරල රේඛීය ධාවන පථයක මායිම දිගේ මීටර 5යි සෙන්ටිමීටර 25ක පරතරයකින් කොඩි කණු 21ක් සිටුවා ඇත. ඔබ ඉලක්කම් අංක 1 කොඩි පේලියේ මීටර 5යි සෙන්ටිමීටර 25ක පරතර කීයක් තිබේද? ඒ කියන්නේ මෙන්න මේ කොඩි දෙකක් අතර පරතරය මීටර 5යි සෙන්ටිමීටර 25යි. එහෙනම් කොඩි කණු 21ක් නේ හිටවලා තියෙන්නේ. අපි දන්නවා පළවෙනියට කණුවක් හිටෙව්වට පළවෙනියට හිටවපු කණුවට පරතරයක් නැහැනේ. පළවෙනියයි දෙවෙනියටයි හිටවපු කණු දෙක අතර තමයි පරතරයක් පටන් ගන්න පරතර. එතකොට කණු 21ක් තිබ්බට පරතර තියෙන්නේ 20යි. එතකොට කණු 21ක් තිබුණට පරතර තියෙන්නේ 20යි. එහෙනම් රෝම ඉලක්කම් අංක 1ට උත්තරේ 20යි. පළමු හා 21 වන කොඩිය අතර දුර සොයන්න. එහෙනම් මේ වගේ පරතර 20ක් තියෙනවනේ. එහෙනම් අපි කරන්න ඕනේ රෝම ඉලක්කම් අංක 2 හොයන්න මීටර 5යි සෙන්ටිමීටර 25 කියන දුර 20ෙන් ගුණ කරන්න ඕනේ. අපි ගුණ කරලා බලමු. බිංදුවාරයක් 5 බිංදුවයි. බිංදුවාරයක් 2 බිංදුවයි. බිංදුවාරයක් 5 බිංදුවයි. දෙවාරයක් 5 10න් බිංදුව දැම්මා 1ක් ඉතුරුයි. දෙවාරයක් 2 4යි ඉතුරු 1යි 5යි. ඒ 5 මෙතෙන්ද ගේනවා. දෙවාරයක් 5 10යි. දැන් එකතු කරමු. බිංදුවයි 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 5යි බිංදුවයි 1යි. එහෙනම් මීටර 105ක දුර ප්‍රමාණයක් තියෙනවා මේ කොඩි කණු 21 ඉවර වෙනකොට. ප්‍රශ්න අංක 5 පිඟන් ගඩොලක ඝනකම සෙන්ටිමීටර 1යි මිලිමීටර 4කි. එවැනි පිඟන් ගඩොල් 12ක් එක මත එක තැබුව විට පිඟන් ගඩොල් ගොඩේ උස සොයන්නලු. එහෙනම් අපිට තියෙන්නේ 1යි 4 12න් ගුණ කරන්න. 12 වාරයක් 4 48යි. 48ක් මෙතන තියන්න බැරි නිසා මම 8 ලියලා 4 අරයි යනවා. 12 වාරයක් 1 12යි. 12යි 4යි 16යි. එහෙනම් මෙන්න මේ පිඟන් ගඩොල් කැට ටිකේ උස සෙන්ටිමීටර 16යි මිලිමීටර 8යි කියලා අපිට එනවා. රෝම ඉලක්කම් අංක 1 අපි කරන්න ඕනේ 15.75 සෙන්ටිමීටර කියන එක 35න් ගුණ කරන්න. ගුණ කරමු 5 වාරයක් 5 25න් 5 දැම්මා 2ක් ඉතුරුයි. 5 වාරයක් 7 35යි 35යි 2යි 37න් 7 දැම්මා 3ක් ඉතුරුයි. 5 වාරයක් 5 25යි 3යි 28න් 8 දැම්මා 2ක් ඉතුරුයි. 5 වාරයක් 1 5යි 5යි 2යි 7යි. ඊගාවට අපිට ගුණ කරන්න තියෙන්නේ 3ෙන් 3 වාරයක් 5 15න් 5 දැම්මා 1ක් ඉතුරුයි. 3 වාරයක් 7 21යි 21යි 1යි 22න් 2 දැම්මා 2ක් ඉතුරුයි. 3 වාරයක් 5 15යි 15යි 2යි 17න් 7 දැම්මා 1ක් ඉතුරුයි. 3 වාරයක් 1 3යි 3යි 1යි 4යි. දැන් එකතු කරමු. 5යි 7යි 5යි 12න් 2 දැම්මා 1ක් ඉතුරුයි. 8යි 2යි 10යි 1යි 11න් 1 දැම්මා 1ක් ඉතුරුයි. 7යි 7යි 14යි 1යි 15න් 5 දැම්මා 1ක් ඉතුරුයි. 4යි 1යි 5යි. එහෙනම් අපිට මෙන්න මේ දෙවන මහල සෙන්ටිමීටර 551.25ක් උසින් තමයි පිහිටලා තියෙන්නේ. අපිට ඊට පස්සේ කියනවා රෝම ඉලක්කම් අංක 2 එම දුර මීටර වලින් ප්‍රකාශ කරන්නලු. එහෙනම් අපි කරන්න ඕනේ 551.25 සෙන්ටිමීටර කියන එක 100ෙන් බෙදන්න ඕනේ අපි මීටර කරන්න. එතකොට අපිට උත්තරේ එනවා මෙතන තියෙන දශම දෙකක් මේ පැත්තට පයින්නවනේ.
එතකොට මීටර 5යි සෙන්ටිමීටර 5යි 1යි 2යි 5යි කියලා උත්තරයක් එනවා.